ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල් කඩබඳු අසදෘශ්‍ය මහා ස්තූපය. අද අපි කතා කරන්න යන්නේ රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේ ගැන. වලව්ව ලාංකේය ඉතිහාසයේ නොදුටු පැතිකඩ. මිහිඳු මහරහතන් වහන්සේගේ අනාවැකියකින් ඇරඹි දුටුගැමුණු මහරජතුමාගේ අසම සම වීරයෙන් නිම වූ මේ මහා පින්බිම තුල සැඟවී ඇති අද්භූත සහ ආශ්චර්යමත් කතා පුවත් ඔබ දැන සිටියාද? අද අපි දිගහරින්නේ නාගලෝකයෙන් වැඩම කළ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ අදටත් රුවන්වැලි සෑයේ පවතින ගුප්ත බලවේගයන්ගේ අතීත කතාවයි. මහා වංශයට අනුව මේ මහා පුණ්‍ය භූමියේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජ සමය දක්වා දිව යනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ සපුමල් අතටගෙන මේ භූමියට ඉසින විට මුළු මහ පොළොවම කම්පා වුණා. රජතුමා පුදුමයෙන් ඇසුවා, ස්වාමීනි, ඇයි මේ පොළව සැලුනේ කියලා. එවිට උන්වහන්සේ වදාළේ අනාගතයේ මෙතන තුන් ලොවටම අසදෘශ්‍ය මහා ස්තූපයක් ඉදිවන බවයි. එය කරවන්නේ රජුගේ මුණුපුරෙකු වන ගාමිණී අභය කුමරු බවත් උන්වහන්සේ එදාම අනාවැකි පළ කළා. රජතුමා ඒ විස්තරේ ගල්ටැඹක ලියවා මේ පුණ්‍ය භූමිය වෙන් කර තැබුවේ අනාගත රජු වෙනුවෙනුයි. එලාර රජු පරදවා රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා තම මුත්තණුවන් ලියවා තිබූ ඒ ශිලාලිපිය දැක රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කළේ වෙසක් පුර 15ක පෝය දිනයක. සෑය නිර්මාණය කරන්නට පැමිණි නිර්මාණකරුවන් 500ක් අතරින් රජුගේ සිත ගත්තේ එක් තරුණ නිර්මාණකරුවෙක් පමණයි. ඔහු වතුර බඳුනකට දිය බිඳක් හෙලා ඉන්නගුණු දිය බුබුලක හැඩය පෙන්වමින් රුවන්වැලි සෑයේ හැඩය තීරණය කළා. රුවන්වැලි සෑය තුල තැන්පත් කරන්නට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩමවීමේ කතාව අතිශය විස්මිතයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු රාමග්‍රාමයේ තැන්පත් කර තිබූ ධාතුන් වහන්සේලා ගම් වතුරකට හසු වී නාගලෝකයට ගසාගෙන ගොස් තිබුණා. මහා කාලනා රජු එම ධාතුන් වහන්සේලා මංජරික නාග භවනේ ඉතා ගෞරවයෙන් ආරක්ෂා කළා. දුටුගැමුණු රජුගේ ඉල්ලීම පරිදි සෝනුත්තර මහරහතන් වහන්සේ තම ඉර්ධි බලයෙන් නාගලෝකයට වැඩම කළා. නා රජු ධාතු කරඬුව සංගවන්නට උත්සාහ කළත් රහතන් වහන්සේ තම ඉර්ධි බලයෙන් නා රජුට නොදැනෙනසේ ධාතුන් වහන්සේලා ලබාගෙන ලක්දිවට වැඩම කළා. එදා ධාතු තැන්පත් කරන මොහොතේ ධාතු කරඬුව අහසට පැන නැගී බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටින අයුරින් ප්‍රාතිහාර්ය පෑ බවත් මුළු අහසම සාදුකාර හඬින් ගිගුම් දුන් බවත් වංශ කතාවල සඳහන් වෙනවා. රුවන්වැලි සෑයේ ධාතු ගර්භය ඇතුළත රිදී ගඩොලින් නිමවා ඇති අතර රන් රිදී මුතු මැණික් වලින් අලංකාර කර තිබෙනවා. එහි මැද මැණික් ගල් වලින් කළ විශාල බෝධි වෘක්ෂයක් සහ ධාතු කරඬුව තැන්පත් කර තිබෙනවා. ජනප්‍රවාදයට අනුව අදටත් රුවන්වැලි සෑයේ බටහිර වාහල්කඩ අසල යම් අඳුරු බවක් සහ ගුප්ත බලයක් පවතිනවා. මහා කාලනා රජු ඇතුළු නාග පිරිස අදටත් මහා සෑය වන්දනා කිරීමට එන්නේ ඒ බටහිර වාහල්කඩින් බව බොහෝ දෙනා විශ්වාස කරනවා. වරක් දුටුගැමුණු රජු අතින් නිවී ගිය පහනක් නිසා අඳුරු වූ ඒ කොටස අදටත් අඳුරුව පවතින බව කියවෙනවා. ඔබ දැන් අරබන මේ ඓතිහාසික ඡායාරූප වලින් පෙනෙන්නේ රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේ එක්තරා යුගයක පත්ව තිබූ කනගාටුදායක තත්වයයි. ක්‍රිස්තු වර්ෂ 11 වන සියවසේ සිට ඇති වූ කාලිංගමාග වැනි දරුණු විදේශාක්‍රමණ සහ පසුව දිගු කලක් රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීම හේතුවෙන් අනුරාධපුරයේ බොහෝ පූජනීය ස්ථාන කැලෑවට බිලි වී වල්ලලින්ගේ වාසස්ථානය බවට පත්වෙනවා. මේ ඡායාරූපයෙන් බටහිර වාහල්කඩ කඩා ඇති ආකාරය ඔබට දැකගත හැකියි. මේ පෙනෙන්නේ අද අප දකින විශාල ධවල වර්ණයෙන් බැබලෙන ස්තූපයේ එදා පස් කන්දකින් වැසී ගරා වැටුණු ගොඩනැගිල්ලක් වැනිව පැවති ආකාරයයි. රුවන්වැලි සෑය යලි ප්‍රතිසංස්කරණය කිරීමේ මහා කර්තව්‍ය ආරම්භ වුණේ 19 වන සියවසේදී. මෙහි මූලිකත්වය ගත්තේ නාරංවිට සුමනසාර හිමියන් විසින්. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා වසර ගණනාවක් පුරා සිදු කළ කැණීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව රුවන්වැලි සෑය අද පවතින උත්කෘෂ්ඨ තත්වයට පත් කිරීමට හැකි වුණා. පරිහානියේ අඳුරු යුගයක් පසු කර ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ රැකවරණය මැද දේවානුභාවයෙන් යලී දී වූ රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේ අපේ රටේ මහා වාසනාවක්. රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේ ඉදිකර අවසන් කිරීමට ප්‍රථම දුටුගැමුණු රජතුමා අවාසනාවන්ත ලෙස
පරලෝ සැපත් වූ අතර සද්ධාතිස්ස රජතුමා විසින් රුවන්වැලිසෑයේ වැඩනිම නොකළ කොටස සුදු රෙදි කඩවලින් ආවරණය කර දුටුගැමුණු රජතුමාට පෙන්වීමට කටයුතු කළ බව වංශ කතාවල සඳහන් වෙනවා. ඔබ මේ අසිරිමත් මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන හෝ එහි ඉතිහාසය ගැන දන්නා තවත් තොරතුරු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වලව්ව ලාංකේය ඉතිහාසයේ නොදුටු පැතිකඩ